කුසුම් බඳුන රැගෙන එන දොරු කුසුම් බඳුනට පළමු ලංසුව තියෙන ආරාධිත මහත්මයා තමයි මේ වේදිකාවට විරුද්ධයි. එමත් එක්ක අපි තාක්ෂණික දෙයක් සාකච්ඡාවක් කරනවා. ඔබගේ නම මහේෂ් මහත්තයා. ලක්ෂයක මුදලක් එතුමා අද දවසේ පළමුවෙන්ම කුසුම් බඳුනට ලබා දෙනවා. ඒ ලක්ෂයක මුදලක් ලබා දෙනවා කියලා කියන්නේම හෙට දවසේ ඔබට ඔබ හැම කෙනෙකුටම අවස්ථාව ලැබෙනවා මේ පසුබිමේ තිබෙන මහා ධර්ම මන්දිරයේ හීනයක් නොවි සැබෑවක් බවට පරිවර්තනය කරන්නට ඔබට මට හැකියාව ලැබෙනවා. මීළඟට ඔබතුමාගෙන් අහනවා ඔබතුමාට ජීවිතේ කරන්න තියෙන විශේෂම ප්‍රාර්ථනාවක් තියෙනවා නම් කියනවා. කතෝලික මහත්මයෙක් වුණාට සැබෑ බෞද්ධයෙක්. මම එහෙම කිව්වට මහේෂ් යන නාමය කියවෙනවා මාමේ අලිගලින් අගයනවා කරදර ඇත දිවි ගමනින් දුර යනවා නිදුක් සුවෙන් තුම ජීවත් වෙනවා නිදුක් සුවෙන් තුම ජීවත් වෙනවා. එක් ලක්ෂ 1000යි අන්න පටන් ගත්ත නම් මොකද්ද මහත්තයා? චමින්ද මහත්තයා 1,100000යි එතුමා රුපියල් 1000ක පරිත්‍යාගයක් ලබා දෙනවා. 1,100000යි. ඉතින් මහේෂ් මහත්තයා ලක්ෂ දීලා මම හිතුවේ එයයි කියලා පලාතකවත් නොඉඳ. එහෙම නෑ. එතුමා බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා අද දවසේ. 1,02,000යි. හරිද? ගීත් මහත්තයා 1,02,000යි. 1,02,000යි. 1,02,000යි ගීත් මහත්තයාට. हाँ माइक की क्या करनी है लांचुआ को तिवल एक टेकमा 1,03,000 नाम चमिंद महत्या 1,03,000 1,03,000 1,04,000 नाम कर महिंद महत्या 1,04,000 1,04,000 महिंद महत्या ඒ කියන ලම්සු ඔයාලා ඔය යන ඔය වාදනයට එකතු කරගන්න. අර මුලින් ලැබුණු ලක්ෂයේ මුදල එහෙම මෙතන සංවිධායක මණ්ඩලයට ලැබුණද බාර දෙන්න කියන්න. චමුදු 1,05,000යි චමුදු 1,05,000යි චමුදු චමුදු හරිද නම? 1,06,000යි අමිතා 1,06,000යි අමිතා 1,06,000යි අමිතා 1,06,000යි අමිතා නිහාල් පියල් මේ රැකියාව මොකක්ද කියන්නකෝ පියල් මහත්තයා එයාපෝට් එකේ වැඩ හරි පියල් මහත්තයාගේ රුපියල් 10,000ක් එක්ක 1,40යි කුසුම් බඳුනේ ලංසුව මෙන්න පියල් ඔයා වෙනුවෙන් මීළඟ ප්‍රාර්ථනාව රුපියල් 5,000ක් එක්ක 1,85,000ක් බවට පත් වෙනවා කුසුම් බඳුනේ ලංසුව. ඉතින් නිර්වාණ පුංචි පුතේ මේ ප්‍රාර්ථනය මහේෂ් මහත්තයාගේද?
මෙන්න නිර්වාණ වෙනුවෙන් අපේ ප්‍රාර්ථනා. කලපින් බලයෙන් දුකක් නොවේවා සුදු පුතුගේ නෙතට සම්බුදු සරණයි ත්‍රිවිධ කරණයි ආදරේ පරපුතුට හරියාදරෙන් කළ මහා පින්කම ඒ පින් වන් ඇතේ හදවත ගැන කිසි වක් පවසන්නේමි ඉගෙනුම සිහින් ඇතේ මේ ලෙස සුපතමි විල්පිට කවියා ඒරිසි ක්‍රැන් පොතේ දෙවියෝ රකීවා මගේ නිර්වාණ හරි නේද? යෙනුලි අන්න හරි අපිව දැනුවත් කරන්න. යෙනුලිගේ රුපියල් 5000ක් සමග කුසුම් පන්දුනේ ලංසුව ලක්ෂ 2යි. යෙනුලි මේ ඔයාට. සනසෙමි ගුරු පාටින් ලක්ෂ 2යි. ලක්ෂ 10,000යි. දෙකයි කවුද එක? රුවන්ගේ 17 එක්ක 2,01,000යි. 2,01,000යි. ලංසුව හේමාලි විජේසිංහ අපේ ලෝයර්. හේමාලි විජේසිංහ නීතිඥ නෝනා. මට හිතෙනවා මම හිතන කෙනා වෙන්නේ අපි කතා කරන්නේ. තුන් ලක්ෂ 5000යි. 3,10,000යි. 3,10,000 රුපියල් 5000කින් වැඩි වෙනවා නේද? අනුර අයියාට පින් පිරිස එයාගේ 16,000යි. රුපියල් 4,16,000යි. ඇවරයි 16,500යි. 16,500යි. 500 කවුද මල්ලි? රුවන් රුපියල් 500ක පරිත්‍යාගයක් දෙනවා. 16,500යි. 4,16,500යි. 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 4,16,500යි ඇවරයි. 4,16,500යි ඇවරයි. 4,16,500යි ඇවරයි කීයද? හෙක්ටියාරච්චි මහත්මයා කීයද ලක්ෂව? 1000ක් දෙනවා. 4,17,500යි. 4,17,500යි. 17,500යි. 4,17,500යි. 4,17,500යි. 4,17,500යි ඇවරයි. 4,17,500යි. 4,20,500යි. 4,20,500යි. 4,20,500යි අපිව දැනුවත් කරනවා සංවිධායක මණ්ඩලය. 4,20,500යි තිබුණේ 1000ද? 4,21,500යි. දෙමව්පියන්ට පින් පිණිස කවුද නම? ලාල් මහත්මයා ආදරණීය දෙමව්පියන්ට පිරිස රුපියල් 1000ක පරිත්‍යාගයක් කරනවා. 4,21,500යි. 4,21,500යි.
4,25,500යි. මහේෂ් මහත්මයාට සුරේෂ් මහේෂ් මහත්මයා තමයි ආරම්භ කළා කියන්නේ. ඉතින් එතුමාට ඒ කුසුම් පන්දුර ලබා ගන්න කැමතිනේ. ඒ වගේම අපේ පියනන්ද හාමුදුරනේ ඔබ වහන්සේ වේදිකාවට වැඩම කරන්න. ඔබ වහන්සේගේ පින්බර සුරතේ එතුමාට ඒ කුසුම් පන්දුර ලබා දෙන්න කියලා මේ අවස්ථාවේදී ආරාධනා කරනවා. හැමෝම ඉන්නතනින් නැගිටලා මේ පින්කමට ඔබත් සාදුනාදයක් පවත්වමින් එකතු වෙන්න. අද දවසේ කුසුම් බඳුන ආරම්භක ගම්සුව තියන්නේ එතුමන් විසින් ඔබතුමා ඇතුළු පවුලේ හැමට තිරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. සියලු ව්‍යාපාරික කටයුතු අතිසාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ජයම වේවා. සියලු කටයුතු සාර්ථක වේවා කියලා නැවත ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනා දෙන්න බලන්න හයියෙන් සාදුකාරයක්. මදි. තව හයියෙන් සාදුකාරයක් දෙන්න බලන්න. තව එක් වතාවක් තුන්වෙනි වතාවට සාදුකාරයක් දෙන්න බලන්න. මේ පොළොව මහාකාන්තා දේවීන් වහන්සේගේ හිස තුළ තියෙන මේ ප්‍රතිවිතලේ කලවෙච්චි පැලෑටියකින් අනාගත මල් තමයි මේ කුසුම් පන්දුරට එක්කලා තියෙන්නේ. හොඳයි. මේ කුසුම් පන්දුර තථාගත ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මේ සීපාද පත්මයට පූජා කරනකොට පොළොව මහාකාන්තා දේවීන් වහන්සේ හත් වතාවක් සාදුකාර දෙනවා. හොඳයි. තථාගත ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සීපාද පත්මයට පූජා කරන්නට මේ